ඔයාට තාම ඔෆිස් පැකේජ් එකේ ෆ්‍රී වර්ෂන් එකක් ගන්න බැරි වුණාද? එහෙම නැත්නම් ඔයාව දැනටමත් පාවිච්චි කරන්නේ ඔෆිස් පැකේජ් එකේ පරණ වර්ෂන් එකක්ද? මේ මොන පැකේජ් එක පාවිච්චි කරත් ඔයාට මේක ඇක්ටිවේට් කරගන්න බැරි වුණාද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් වැදගත් වෙයි. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් ඔෆිස් පැකේජ් එකේ ලේටස්ට් වර්ෂන් එක කොහොමද ෆ්‍රී ඩවුන්ලෝඩ් and ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් මේකට කිසිම දෙයක් ඔයාලට මුදලක් වැය වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඇක්ටිවේට් වුණ පැකේජ් එකක්. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම කියලා දෙන්නම් ඔයාලට ඔෆිස් පැකේජ් එකේ ලේටස්ට්ම වර්ෂන් එක කොහොමද ෆ්‍රී ඩවුන්ලෝඩ් and ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ මගේ channel එක තාම subscribe කරලා නැතුව නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි. ඔයා පාවිච්චි කරන ඕනෑම Windows version එකකට මේක support කරනවා. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ Windows වල 10, 11 වගේ අලුත් version එකක් නම් ඒවලත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක install කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව මේක ඔයාගේ machine එකට install කරගන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕන ඔයා දැනට මොකක් හරි office package එකක් install කරලා තියෙනවා නම් ඒක uninstall කරලා ඉන්න ඕන. ඉතින් මේ වගේ control panel එකට ගිහිල්ලා uninstall a program කියන එක අරගෙන ඔයා දැනට මොකක් හරි office package එකක් install කරලා තියෙනවා නම් ඒක uninstall කරලා ඉන්න ඕන. හරි. ඔයා මුලින්ම ඔයාගේ machine එකේ C drive එකට ගිහිල්ලා අලුත් folder එකක් හදාගන්න office කියලා. හරි. මම මේ හදාගත්තා වගේ ඔයා office කියලා folder එකක් හදාගන්න. හරි. ඊට පස්සේ ඔයාගේ machine එකේ browser එක open කරලා මෙන්න මේ වගේ office deployment tool download කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙන link එකෙන් මෙන්න මේ උඩම තියෙන link එකට ඔයා යන්න ඕන. හරි. ඒකට ගියාට පස්සේ ඔයා මෙන්න මෙතන download කියලා බටන් එකක් තියෙනවා. ඒකෙන් download කියන එක දෙන්න ඕන. දැන් මේක ඔයා download කරගන්න ඕන C folder එකේ ඔයා office කියලා හදාගත්ත folder එක ඇතුළට. හරි. දැන් ඔයා මෙතන ඔයාගේ browser එකේ අලුත් tab එකක් open කරගෙන office customization tool download කියලා search කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ උඩින්ම ඇවිල්ලා තියෙන මෙන්න මේ link එකට යන්න ඕන. හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් එනවා. මෙතනින් ඔයාට අවශ්‍ය වෙන office package එක configure කරගන්න තමයි තියෙන්නේ. හරි. මුලින්ම ඔයා මෙන්න මෙතනින් ඔයාගේ system එකේ architecture එක මොකක්ද කියලා දෙන්න ඕන. ඉතින් ඔයාගේ system architecture එක බලා ගන්නවා දන්නේ නැත්නම් මෙන්න මේ වගේ ඔයාගේ machine එකේ this PC කියන එකට උඩට ගිහිල්ලා right click කරන්න. හරි. properties කියන එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔයාගේ system එකේ විස්තර ටික මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට පල්ලෙහාට ගන්නකොට system type එක මොකක්ද කියලා තියෙනවා. මෙන්න මේ වගේ පල්ලෙහාට ගියාට පස්සේ මෙතන ඔයා click කරාට පස්සේ මෙතනින් select කරගන්න තියෙනවා මොකක්ද අපි download කරන්න යන office version එක කියලා. ඉතින් මෙතනදී ඔයාට 2019 2021 2024 මෙන්න මේ වගේ ඔයාට මේ office package එකේ version ටිකක් දීලා තියෙනවා. ඉතින් ඔයා මෙතනදී තෝරගන්න ඕන office LTSC professional plus 2024 කියන එක. දැනට release කරලා තියෙන ඔයාට latest version එක තමයි මේක. ඉතින් ඔයා මෙතනින් ඒක select කරලා පල්ලෙහාට යන්න. ඊට පස්සේ මෙතනින් ඔයා තෝරගන්න ඕන ඔයා install කරන්න ඕන මොන වගේ applications ද කියලා. ඉතින් ඔයාට මෙන්න මේ වගේ OneDrive desktop එහෙම නැත්නම් OneNote වගේ ඒවා අවශ්‍ය නැත්නම් ඒ වගේ ටික එක අයින් කරන්න. එතකොට ඔයාට install කරගන්න යන time එක අඩු වෙනවා. ඒ වගේම ඔයාට install කරගන්න තියෙන capacity එකත් අඩු වෙනවා. හරි. මට දැන් මෙතනදී OneDrive එකයි OneNote එකයි අවශ්‍ය නැති නිසා මම ඒ දෙකේ ටික එක අයින් කරනවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙන language එක select කරගන්න. language එක මෙතන select කරන්න ඕන English United States කියන එක. හරි. ඊට පස්සේ මෙතනින් මොකුත් වෙනස් කරන්න එපා. ඔයා next දෙන්න. හරි. ඊට පස්සෙත් next දෙන්න. හරි. නැවතත් next දීලා ආයෙත් next දෙන්න. next. ඊට පස්සේ finish කියන එක දෙන්න ඕන. හරි. finish කියන එක දුන්නාට පස්සේ ඔයා මෙතනින් export කියන එක දෙන්න. ඉතින් ඔයා මෙතනින් select කරගන්න ඕන office open XML formats කියන එක. okay දෙන්න. ඊට පස්සේ මේ ටික එක දාන්න. export කියන එක දෙන්න. හරි. මේකත් export කරගන්න ඕන අපි C folder එකේ C drive එකේ හදපු office කියන folder එක ඇතුළට.
හරි. දැන් අපිට අවශ්‍ය වෙන configuration tool එකයි office deployment tool එකයි download කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේ දෙක පාවිච්චි කරලා කොහොමද office package එක install කරගන්නේ කියලා. දැන් ඔය C drive එකේ හදාගත්ත office කියන folder එක ඇතුළට යන්න. ඊට පස්සේ මෙන්න මේ office deployment tool එක උඩ right click කරලා open කියන එක දෙන්න ඕන. හරි දැන් මේක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕන ෆෝල්ඩර් එක මෙතනින් සිලෙක්ට් කර ගන්න ඕන. මෙතනින් සිලෙක්ට් කර ගන්නත් ඕන අපේ C drive එකේ හදපු office කියන ෆෝල්ඩර් එක. හරි දැන් අපි deployment tool එක මෙතනට එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉවරයි. දැන් අපි setup එක install කරගන්න විදිය බලමු. හරි. දැන් ඔයා මෙන්න මෙතන ඔයා මේ ඉන්න ෆෝල්ඩර් එක ඇතුලේ මේ address bar එක උඩ ක්ලික් කරලා එතන තියෙන path එක copy කරගන්න ඕන. හරි path එක copy කරගෙන ඔයා මෙන්න මෙතන ගිහිල්ලා search කරන්න cmd එහෙම නැත්නම් command prompt කියලා. ඔයා ඒක උඩ right click කරලා run as administrator කියන එක දෙන්න ඕන. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ආවට පස්සේ ඔයා මෙතන type කරන්න cd කියලා. අපි එතනදී copy කරගත්ත path එක මෙතනට paste කරන්න ඕන. right click කරලා paste දෙන්න ඕන. හරි. දැන් අපි ඔන්න ඉන්නේ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා මම මේ කියන කමාන්ඩ් එක මෙතන ටයිප් කරන්න. setup.exe space /configure space එකක් තියලා configuration.xml. හරි ඒ විදිහට ටයිප් කරලා ඔයා මෙතනින් එන්ටර් කරන්න ඕන. ඔන්න දැන් අපේ office package එක install වෙන්න යනවා. සාමාන්‍යයෙන් මේක install වෙන්න පැය භාගයක වගේ කාලයක් යනවා. ඉතින් ඔයාගේ machine එකේ තියෙන signal strength එක අනුව එක වෙනස් වෙන්න පුළුවන්. හරි දැන් ඔන්න office package එක මගේ machine එකට install වෙලා තියෙන්නේ. ඔන්න මම PowerPoint එක open කරගෙන බලනවා. account කියන එකේ එතකොට product informational product activated කියලා වැටලා තියෙනවා. නමුත් සමහරුන්ගේ system requirements අනුව මෙතන activation required කියලා notification එකක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. හරි අපි බලමු එතකොට කොහොමද මේක fix කරගන්නේ කියලා. ඉතින් ඔයාගේ machine එකේ activation required කියලා වැටලා තියෙනවා නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න ඔයා මෙන්න මෙතන ඔයාට ඒක fix කරගන්න විදිහේ වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට ඒක පහසුවෙන්ම fix කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා දැනට මොකක් හරි office package එකක් පාවිච්චි කරලා ඒක uninstall කරන්න නැතුව මේක install කරන්න ගියොත් මෙන්න මේ we can't install කියන එක එන්න පුළුවන්. ඒ වගේම ඔයාට ගොඩාක් වෙලාවට එන්න පුළුවන් common error එකක් තමයි මෙන්න මේ error code 2048 කියන error එක. ඉතින් මේක fix කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම command prompt එක open කරනකොට ඒක උඩ right click කරලා run as administrator කියන option එක දෙන්න ඕන. ඒ වගේම ඔයාට මෙන්න මේ can't find the path specified කියන error එක එනවා නම් එන්නේ error එක එන්නේ ඔයා අනිවාර්යයෙන්ම file path එක දුන්නේ නැත්නම්. ඉතින් මම අර කිව්වා වගේ C drive එක ඇතුලේ folder එකක් ඔයා මොකක් හරි නමක් දාලා හදා ගන්න ඕන. ඒ file path එක නිවැරදිව දුන්නේ නැත්නම් තමයි මෙන්න මේ වගේ error එකක් එන්නේ. ඉතින් මේ office package එක install කරනකොට මෙන්න මේ වගේ ගොඩාක් errors වලට එන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හැමෝටම වගේ එන common ගැටලු ටිකක් තමයි මම මෙතනදී fix කරගන්න විදිය කියලා දුන්නේ. ඉතින් මොන හරි මීට අමතරව ඔයාගේ මොන හරි ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න මම මේක fix කරගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට useful වුණා නම් යාළුවොත් එක්ක share කරගන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න.